යාළුවනේ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හැරී පොටර් සහ මායාගල කියන පළවෙනි කොටසේ ෆිල්ම් එකේ සහ කතා පොතේ වෙනස ගැන. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඇත්තටම යාළුවනේ හැරී පොටර් ෆිල්ම් එකේ කතා පොතේ වෙනස්කම් ගොඩක් තියෙනවා. කතා පොතේ තියෙන ඔක්කොම විස්තර ටික ෆිල්ම් එකට ගත්තොත් ෆිල්ම් එක පැය 4ක් විතර දික් වෙන නිසා ෆිල්ම් එක හදද්දී එයාලා සමහර කොටස් අතහැර දාලත් තියෙනවා. සමහර පොතේ නැති කොටස් ෆිල්ම් එකට ඇඩ් කරලත් තියෙනවා. ඒ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය වැඩි කරගන්න. එහෙනම් අපි දැන් කතා කරමු ෆිල්ම් එකේ කතා පොතේ පළවෙනි වෙනස ගැන. හැරිව පළවෙනි වතාවට සත්තු වත්තට එකන් යාම. ෆිල්ම් එකේ හැරි සත්තු වත්තට යන්නේ ඩඩ්ලිගේ උපන්දිනයේ දවසේ. එදා සත්තු වත්තට යන්නේ වර්නන් බාප්පා, පෙටූනියා පුංචි අම්මා, ඩඩ්ලි සහ හැරි විතරයි. ඔයාලා දැනන් හිටියද පොතේ මේ කොටස වෙනස් කියලා? ෆිල්ම් එකේ වගේ එදා ඩඩ්ලිගේ උපන්දිනයේ දවසයි. ඩඩ්ලිගේ හැම උපන්දිනයකටම ඩඩ්ලිගේ යාළුවා වන පියස්ටර්ද, වර්නන් බාප්පාද, පෙටූනියා පුංචි අම්මා සහ ඩඩ්ලි එකතු වෙලා විනෝද ගමන් ගියා. ඒත් අසරණ හැරී පොටර්ව එක්කන් ගියේ නෑ. එයාව දාලා ගියේ අසල්වැසියෙක් වන ෆික් මහත්මියගේ ගෙදරයි. ඒ වුණත් මේ පාර ඩඩ්ලිගේ උපන්දිනයේ දවසේ ෆික් මහත්මිය වැටලා කකුල කඩාගෙන ඇති නිසා හැරිව දාලා යන්න බැරි වුණා. ඔයාලට හිතෙන්න පුළුවන්නේ ඉතින් හැරිව වර්නන් බාප්පලාගේ ගෙදර දාලා යන්න තිබුණානේ කියලා. ඉතින් එයාලා එහෙම කළේ නැත්තේ එයාලා විනෝද ගමන් ගිහිල්ලා එනකොට හැරී පොටර් ගෙදර බඩු මුට්ටු විනාශ කරයි කියලා හිතලා. ඒ නිසා ඒ පාර හැරීවත් එයාලා 4 දෙනා සමග එක්කන් ගියා. එහෙනම් දැන් අපි කතා කරමු දෙවෙනි වෙනස ගැන. දෙවැනි වෙනස තමයි මහාචාර්ය ක්විරල් හමුවීම. ක්විරල් මහාචාර්යතුමා වොල්ඩමෝර්ට් උදව් කළා කියන්න ඔයාලා දන්නවනේ. ඔයාලට මතකද? හැරී පොටර් අවසානයේදී මහාචාර්ය ක්විරල් ස්පර්ශ කරනකොට ක්විරල් අළු වෙලා වැටුණා. මතකයිනේ. ඉතින් මේ මහාචාර්ය ක්විරල් පළමුව හැරී පොටර්ට හමුවන්නේ හිල්ලු කල්දේරම් ගෙදරදී. ෆිල්ම් එකේදී හැරී පොටර් ක්විරල්ට අතරත දීමට අතදික් කළාට ක්විරල් හැරීට අතරත දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ක්විරල් හැරිට අතරත දුන්නා නම් මොනව වෙයිද? උත්තරේ තමයි මුකුත් වෙන්නේ නැහැ. පොතේදී ක්විරල් හැරිට අතරත දෙනවා. ක්විරල්ට මුකුත් නොවීමට හේතුව තමයි එතකොට ඔහුගේ ඇගේ වොල්ඩමෝර්ට් නොසිටීම. වොල්ඩමෝර්ට් ක්විරල්ගේ ඇගට එන්නේ ග්‍රින්ගොඩ්ස් බැංකුවට ඇතුළු වෙලා 713 සේප්පුව හිස් වී තිබූ නිසයි. ඔයාලට මතක ඇති ක්විරල් එන්න කලින් හැරි සහ හැග්‍රිඩ් ඇවිත් මායාගල අරන් ගියා. ඉතින් මේ ක්විරල්ට ඒ වෙලාවේ මායාගල්ල ගන්න බැරි වුණ නිසා වොල්ඩමෝර්ට් ක්විරල්ට හොඳටම දඩුවම් කර ඔහු සමග ඉදිමින් ඔහුට උපදෙස් දීමට තීරණය කළා. ඒ වෙලාවේ ඉඳන් තමයි වොල්ඩමෝර්ට් ක්විරල්ගේ හිස පිටපස්සේ සිටීමට පටන් ගත්තේ. දැන් අපි කතා කරමු තුන්වෙනි වෙනස ගැන. ඩ්‍රැකෝ මැල්ෆොයි පළමුව හැරීට මුණ ගැසීම. ඇත්තටම ෆිල්ම් එකේ හැරිට ඩ්‍රැකෝ මැල්ෆොයි මුණ ගැසෙන්නේ හොග්වාර්ට්ස් මායා පාසලට පැමිණීමෙන් පසුයි. එම කොටසේදී හැරී පොටර්ට ඩ්‍රැකෝ මැල්ෆොයි තමා විසින් තමාවද ඔහුගේ යාළුවන් වන කැප් සහ ගොයිල්වද හඳුන්වා දී රොන් වීස්ලි වගේ යාළුවන් ඇසුරු නොකර තමා වගේ ඒ කියන්නේ මැල්ෆොයි වගේ යාළුවන් ඇසුරු කරන්නයි කියා සිටිනවා. නමුත් හැරි එය ප්‍රතික්ෂේප කරනවා. හැරි ඒ අදහස් ප්‍රතික්ෂේප නොකළා නම් මොනව වෙයිද? ඒ ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. දැන් අපි කතා කරමු හැරී පොටර්ට ඩ්‍රැකෝ මැල්ෆොයිව පොතේදී පළමුව මුණ ගැහින්නේ කොහොමද කියන එක ගැන. හැරී පොටර්ට ඩ්‍රැකෝ මැල්ෆොයි පළමුව හමු වෙන්නේ ඩයගෝ නැලිවල මැඩම් මල්කින්ගේ සාප්පුවේදී. ඒ ලෝගු ගැනීමට ගොස් සිටින විටයි. එතකොට හැරී පොටර් සමග ඔහු පම්පෝරි ගැහුවත් මැල්ෆොයි දැනන් හිටියේ නෑ තමන් කතා කරන්නේ හැරී පොටර් සමගයි කියා. දෙවෙනි වතාවට මැල්ෆොයි හැරී මුණ ගැහින්නේ හොග්වාර්ට්ස් ට්‍රේන් එකේදී. ඒ මැල්ෆොයි හැරී සිටි මැදිරියට පැමිණ ඔහු සහ ඔහුගේ යාළුවන් හඳුන්වා දී රොන් වගේ යාළුවන් ඇසුරු නොකර ඔහු සමග එකතු වෙන ලෙස පවසනවා. හැරී ඒ ප්‍රතික්ෂේප කරනවා. හරි, දැන් අපි කතා කරමු හතරවෙනි වෙනස ගැන. ක්විඩිච් තරග. මායා කොස් වලින් කරන තරගය තමා ක්විඩිච් කියන්නේ. නිකන් සාමාන්‍ය ලෝකයේ පාපන්දු වගේ ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවට ක්‍රීඩකයන් 7ක් ඉන්නවා. මම මේ අය ගැන ටිකක් විස්තර කරන්නම්. චේසස්ලා 3 දෙනෙක් ඉන්නවා. ඒ අය කරන්නේ ගෝල් ලබා ගැනීම. බීටස්ලා දෙන්නෙක් ඉන්නවා.
ඒ අය කරන්නේ ප්ලජර් කියන බෝලයෙන් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් ආරක්ෂා කිරීම සහ තම ප්‍රතිවාදීන්ට ප්ලජර් බෝලයෙන් පහරදීම. කීපර්ලා එක්කෙන එයාගේ කාර්ය තමා ගෝල් වැලැක්වීම. සීකර්ලා එක්කෙන එයාගේ කාර්ය තමා ගෝල්ඩන් ස්නිච් බෝලය අල්ලා ගැනීම. යාළුවනේ මම ඔයාලගෙන් ලේසි ප්‍රශ්නයක් අහන්නද? හැරි පොටර්ගේ ක්විඩිච් ක්‍රීඩාවේ අංකය මොකක්ද? හරි, දැන් අපි කතා කරමු ක්විඩිච් ක්‍රීඩාව පොතේ ෆිල්ම් එකේ වෙනස් වන තැන් ගැන. හැරි පොටර් සහ මායාගල ෆිල්ම් එකේදී ග්‍රිෆින්ඩෝ හවුස් එක ක්‍රීඩා කළ සිදරින් හවුස් එක සමග විතරයි. ඒක ඇත්තටම කිව්වොත් වැරදි. පොතේදී හවුස් තුනම සමග ග්‍රිෆින්ඩෝ හවුස් එක ක්‍රීඩා කරනවා. හැරි පොටර් තරග දෙකකට සම්බන්ධ වී ගෝල්ඩන් ස්නිචය දෙපාරම අල්ලා ගනිමින් ජයග්‍රහණය කරනවා. ඔහුට සම්බන්ධ වීමට බැරි වෙන්නේ රෙවෙන්ක්ලෝ හවුස් එකත් එක්ක පැවති තරගයට පමණ. ඒ තරගයට සහභාගී වීමට බැරි වන්නේ හැරි පොටර් මායාගල ගැනීමට ගොස් ඔහුට දවස් 3ක් විතර හොස්පිටල් එකේ නැවතීමට සිදු වූ නිසායි. හැරිට සහභාගී වීමට බැරි වුණ නිසා ග්‍රිෆින්ඩෝ අන්ත පරාජයක් ලබා ගන්නවා. ඒක නෙමෙයි යාළුවනේ. ග්‍රිෆින්ඩෝ සහ හෆල්පෆ් සමග පැවති තරග විනිශ්චය කළේ කවුද දන්නවද? ඒ තමයි මහාචාර්ය ස්නේප්. ස්නේප් ඒ තරගය විනිශ්චය කිරීමට හේතුව තමයි ග්‍රිෆින්ඩෝ සහ ස්ලිදරින් අතර පැවති තරගයේදී හැරිගේ මායා කොස්සට මතුරපු නිසායි. එහෙම නැවත නොවීමට තමයි ස්නේප් තරගය විනිශ්චය කළේ. හරි, දැන් අපි කතා කරමු පස්වෙනි වෙනස ගැන. මායාගල ගැනීමට යාමේදී හැරි රොන් සහ හර්මයිනිට හමුවන පාදක. යාළුවනේ ඔයාලට මතකද හැරි හර්මයිනි සහ රොන් මායාගල ගැනීමට යන ගමන? මේ කොටසේ ෆිල්ම් එකේ කතා පොතේ ටිකක් විතර වෙනස්. එහෙනම් අපි කතා කරමු ෆිල්ම් එකේ මායාගල ගන්න යන විදිය ගැන. ෆිල්ම් එකේ මොවුන්ට හමුවන පළවෙනි බාධකය තමයි ඔලු තුනේ බල්ලා. ඒ කියන්නේ ෆ්ලෆි. ඒ බල්ලා හැග්රිඩ්ගේ කියලා ඔයාලා දන්නවනේ. ඊට පස්සේ හමුවන බාධකය තමයි කළු මදු වැල. මේ වැල් වලින් බේරීමට නොසෙල්වී සිටිය යුතුයි. නැතිනම් හිරු එළියට නිරාවරණය කළොත් ඒ හැකිලී යනවා. හර්මයිනිගේ පිහිටෙන් ඔවුන් එයින්ද බේරුණා. යතුරු වගේ පියාඹමින් ඉන්න කුරුල්ලෝ තමයි තුන්වෙනි බාධකය. එයත් ඔවුන් සාර්ථකව නිම කරනවා. චෙස් බෝඩ් එක තමයි හතරවෙනි බාධකය. රොන්ගේ දක්ෂතාවය නිසා ඔවුන් මේ බාධකයෙන් සමත් වෙනවා. පස්වෙනි බාධකය තමයි එලිසෙත් කැඩපත. යාළුවනේ ෆිල්ම් එකේදී මෙයාට මායාගල ගැනීමට යන ගමනේදී හමුවන බාධක තමයි අපි දැන් කතා කළේ. දැන් අපි කතා කරමු මෙයාලට පොතේදී හමුවෙන බාධක ගැන. ෆිල්ම් එකේදී වගේ මෙයාලට පළවෙනියට හමුවෙන බාධකය තමයි ෆ්ලෆි. ෆ්ලෆි එතනට ගෙනත් දමන්නේ හැග්රිඩ්. දෙවෙනි බාධකය තමයි කළු මැදු වැල. ඒක එතනට ගෙනත් දැම්මේ මහාචාර්ය ස්ප්‍රවුට් විසින්. කුරුල්ල වගේ පියාඹන යතුරු තමයි තුන්වෙනි බාධකය. ඒ විදිහට කුරුල්ල වගේ පියාඹන යතුරු ගෙනත් දැම්මේ මහාචාර්ය ෆ්ලිට්වික් විසින්. ෆිල්ම් එකේ වගේ හතරවෙනි බාධකය තමයි චෙස් එල්ලම. ඒ අදහස මහාචාර්ය මැගෝනගල්ගේ. එම බාධකයේදී රොන් සුළු අනතුරකට පත් වෙනවා. මේ නිසා ඉතිරි අභියෝගවලට මුහුණ දෙන්නේ හැරි සහ හර්මයිනි විතරයි. ෆිල්ම් එකේ නම් මෙතනදී හර්මයිනි රොන් එක්ක නතර වෙනවා. එම නිසා ඊළඟ අභියෝගයට මුහුණ දෙන්නේ හැරි විතරයි. පස්වෙනි අභියෝගය තමයි ට්‍රෝල්ල මෙල්ල කරන එක. එයාව මෙතනට ගෙනත් දැම්මේ මහාචාර්ය ක්විරල් විසින්. හොඳ වෙලාවට මේ ට්‍රෝල් එක්ක මේ දෙන්නට සටන් කරන්න ඕන උනේ නැහැ. ඒ ට්‍රෝල් වැටී සිටිය නිසායි. වැටී කියන්නේ ට්‍රෝල් ඒ වෙලාවේ සමහර විට මෙහෙ ගිහින් සිටින්නට ඇති. යාළුවනේ මේ කොටස ෆිල්ම් එකේ නම් පෙන්වන්නේ නැහැ. දැන් අපි කතා කරමු 6 වෙනි බාධකය ගැන. 6 වෙනි බාධකය තමයි පෝෂන් ගැටලුව. ඒක එතනට ගෙනාවේ මහාචාර්ය ස්නේප්. කොහොම හරි හර්මයිනි සහ හැරි ස්නේප්ගේ මර උගුලෙන් බේරෙනවා. ඒ හර්මයිනිගේ දක්ෂතාවෙනුයි. ඒ ගැටලුව වැරදුනා නම් එයාලා මැරෙන්නත් තිබ්බා. මම කෙටියෙන් කියන්නම් මොකක්ද ඒ ගැටලුව කියලා. ඒක පෝෂන් සම්බන්ධ ප්‍රශ්නයක්. එතනින් පෝෂන් එකක් තියෙනවා. ඒක බොන කෙනාට තමා ඒ ගැටලුවෙන් අනික් ගැටලුවට යන්න පුළුවන්. ඉතින් හර්මයිනි මේ ගැන හොඳට බලලා තේරුම් අරගෙන එතනින් හරි පෝෂන් එක තෝරාගෙන හැරිට ඒක බොන්න දීලා එයා ඊළඟ අභියෝගයට යවනවා. ඒ තමයි 7 වෙනි බාධකය වුණ එලිසෙත් කැඩපත. ඒ අදහස මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝගේ. දැන් ඔයාලට තේරෙනවා ඇති ෆිල්ම් එකේ බාධක 5ක් තිබුණත් පොතේ බාධක 7ක් තියෙනවා කියලා. හරි යාළුවනේ මේ තමයි අපේ වීඩියෝ එකේ අවසානය.
මේ වගේ විසාඩිං වර්ල්ඩ් එක ගැන අලුත් දේවල් දැනගන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.